රැඳී සිටින්න. ඊළඟට සාහිත්‍ය සේසත. टीका तिप्पनी कियला टीका श्रीपद अहमुद सोंदिना अटुवा टीका तिप्पनी कियला टीका श्रीपद अहमुद सोंदिना अत्ता मुत्ता पनत्ता काले नोवे देवल नोवेद सबये गायन वादन नर्तन लीला पुरने होरने वरुणी आहला रगी ही पोप रप जीवी मसाला सारय अरगेन पेरट यमल्ला सारय अरगेन पेरट यमल्ला रगी हिप हॉप रैप जीवी मसाला සාරය අරගෙන පෙරට යමල්ලා. සාරය අරගෙන පෙරට යන සාහිත්‍ය ශේෂත අදත් අපි රැස්ුනේ බක්මහේ අසිරිය පිළිබඳ කතා බහ කරන්නට. බක්මහේ අසිරිය පිළිබඳ කතා බහ කරන්නට අද අපේ වර්ග සභාවට රැස් වී සිටිනවා ජනස්තුති පර්යේෂක මාධ්‍යවේදී ගාමිණී කන්දේපොළ මහතා. ගාමිණී කන්දේපොළ මහතා තමයි විමර්ශා ලංකාදීප විමර්ශා සාහිත්‍ය අතිරේකයේ සංස්කාරක වරේ හැටියටත් කටයුතු කරන්නේ. ඒ නිසාම අපිට ගාමිණීගෙන් වටිනා කියන ජනශ්‍රුති පිළිබඳ පොත්පත් රැසක් සම්පාදනය කරලා තියෙන නිසා ඔහුගෙන් බොහෝ දේ දැන කියා ගන්නට අපිට අවකාශය තියෙනවා. ඒ වගේම අද ආරම්භයේදීම රසවත් විරුදු ගායනාවකින් ඔබ මේ වැඩසටහන හැඩකලේ කලාසූරී රංජන් සෙනවිරත්න මහතා. ඔබ දෙපළම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනිමි. මම කැමති ආරම්භයේදීම අපි ඒ ගාමිණී කන්දේපොළ මහතාට යොමු වෙන්න. ගාමිණී ගම්මැද්දේ ජන කතා විවිධාකාර ග්‍රන්ථ රැසක් සම්පාදනය කරලා තියෙන විශේෂයෙන්ම ගංගොඩේ අඩහැරේ උරුමේක වගතුග ඒ වගේම අපේ ජනශ්‍රුති පිළිබඳ ඔබ විශාල වශයෙන් පරිශ්‍රණය කර අපේ තරුණ පරිශ්‍රකෙක්. ඒ නිසාම ඔබ ඊට වැදගත් මෙහෙවරක් කරනවා අපේ ජනශ්‍රුති පිළිබඳව. අවුරුද්ද පිළිබඳව කතා කරද්දී ගාමිණී ඔබගේ මෙහෙවර ඉතා අගය කරන්නට ඕනේ. ඒ නිසාමයි අපි ඔබ අද අපේ වැඩසටහනට ගෙන්නන්න ලැබුවේ. ගාමිණී සිංහල අලුත් අවුරුද්ද ඔබ ආරම්භයේදී මේ පූර්විකාවකින් මේ කතා බහ ආරම්භ කිරීම වැදගත්. මම හිතන්නේ අවුරුද්ද ගෙවිලා ඉවරුණත් තාමත් අපේ බක්මහේ අසිරිය අපේ ගම් මැද්දේ පවතිනවා. ඒ නිසාම ගම් මැද්දේ අසිරිය පිළිබඳව අපි කතා කරමු ගාමිණී මේ බක්මහේ අසිරියත් එක්ක. ඔය ජාමික ඇත්තටම මම හිතන්නේ සිංහල අලුත් අවුරුද්ද සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කියලා කියන්නේ අපේ මහා සංස්කෘතික මංගල්‍ය කියලා තමයි අපිට විශේෂයෙන් අඳුන්වන්න පුළුවන් වෙන්නේ. මම හිතන්නේ තාම එදා ඉඳලම ගමේ බලය තියෙන ගම ගැන කතා කරද්දී මේ තාම ගමට බලය එන කාලයක් ගැන කතා කරනකොට ඒ අපේ සිංහල අලුත් අවුරුද්ද. දැන් මේ අපි හැමෝම නගරය ගැන කතා කරනවා. නමුත් අලුත් අවුරුදු දිනවල අලුත් අවුරුදු උදා වෙන්න සතියක් විතර ළඟා වෙනකොට අගනුවර දිහා බලපුවාම සමහර වෙලාවට අගනුවර ඇත්තටම මේ පාළු ස්වභාවයක් තමයි උසුලන්නේ. ඒ කියන්නේ හැමෝම ගම්වලට යනවා මේ තමන්ගේ අලුත් අවුරුදු සමරන්න. ඉතින් අලුත් අවුරුද්ද කියන්නේ ඇත්තටම ඒකයි අපි කිව්වේ අර මහා සංස්කෘතික මංගල්‍යයක් කියලා. ඒ සංස්කෘතික මංගල්‍ය ඇතුලේ විශේෂයෙන් එකම නැකතකට මේ මුළු රටම එකම නැකතකට ඒ සිරිත් සමරනකොට ඒකේ තියෙන මහා බලයක් මම හිතන්නේ. අදත් ගමේ ගියාම අනිත් එක සමගිය සමාදානය අනිත් පැත්තෙන් සමෘද්ධිය ඒ සියල්ල කැටිවෙච්ච ඊටාම වැදගත් කාරණා රසක් අලුත් අවුරුද්ද කතා කරනවා. මට මතකයි මේ රත්නශ්‍රී විජේසිංහ මහත්තයා එක කීප වතාවක් එතුමා නිතර කියන කතාවක් තමයි මේ සිංහල අලුත් අවුරුද්ද අපේ මේ සංස්කෘතික දායාද අපේ සංස්කෘතික දායාද අපේ භාෂාව වෙන්න පුළුවන් ඒ සියල්ල වෙනත් භාෂාවකට
වෙනම පරිවර්තනය කරන්න බෑ කියන එක. ඒත් එක්කම දැන් ඒ සංස්කෘතික ජීවය අපිට වෙන කොහෙන්වත් ගන්න බෑ කියන එක. දැන් එතුමා සඳහන් කරනවා දැන් සිංහල අලුත් අවුරුද්ද වගේ කියන එකක් අපිට දැන් ඉංග්‍රීසියට පෙරලන්න පුළුවන් ඒ සමහරට නිවිය කියලා. නමුත් ඒකේ තියෙන අර ජීව ගුණය වටිනාකම කොවුල අඬන හැටි එරමුදු මල් පිපිලා අවුරුද්ද අසිරිය ඒක පරිවර්තනය කරන්න බෑ කියලා තුම කියනවා. ඒක ඇත්තටම මේක ඇත්ත ඒ කාරණේ. අනිත් එක තමයි දැන් අපේ ගම්පලත් වලට අද ගියොත් එහෙම. දැන් මම ඉපදුනේ පොල්පිටිගම හෙනව කියවන ගම්මානේ පැරණි බොහොම ගම්මානයක් මම අදත් ජීවත් වෙන්නේ. ඉතින් එහෙ තාම අද අවුරුද්දට ගියොත් දැන් ওই හත් මාළුව වගේ දේවල් ඉදෙන හැටි අපිට බලා ගන්න පුළුවන්. දැන් පවුලේ අපි කියමු දැන් මේ පැරණි පවුල්වල සමාජිකයෝ කීප දෙනෙක් ඉන්නවා. අද කෙනෙක් දෙන්නෙක් වුණාට 10-12 දෙනෙක් සමහරට ඉන්නවා. පවුලක ඉන්නවා. මේ පුංචි පවුල් රත්තරන් වෙලා තියෙන නගරයට විතරයි. ඔව් ඒක තමයි. අද ගමේ එහෙම ඒ ලක්ෂණ තියෙනවා. නමුත් දැන් ඒ ගමට ගියාම දැන් මේ හත් මාළු යන්නේ අතරම අපේ ගමේ තාම ඒ ලක්ෂණ තියෙනවා. සහෝදරයෝ 7 දෙනෙක් ඉන්නවා නම් ඒ සහෝදරයෝ 7 දෙනාම එක එක සම්බන්ධය. එක එක ද්‍රව්‍ය හොයාගෙන එනවා. දැන් හොයාගෙන එන්නේ ඔක්කොම එකට එකතු කරලා තමයි ඒකෙන් මේ සහජීවනයේ සාමය මේ එකමුතුකම පෙන්නන ඊටාම මේ මම හිතන්නේ තාම ගමේ තමයි අවුරුදු තියෙන්නේ. ගමේ තමයි බලය තියෙන්නේ. ඔබ කෝ ඊට වැඩගත් දෙයක් ගමේ තමයි බලය තියෙන්නේ. මේ අපේ ගමේ බලය පෙන්නන එකම අවස්ථාව තමයි මේ බක්මහා අසිරිය කියලා. බක්මහා අසිරිය කියන්නේ බොහෝ ගීත රචනා ලියවෙනවා. මේ වෙලාව අපිට රස විඳින්න පුළුවන් අවුරුද්ද ගැන අවුරුද්දේ අසිරිය ගැන කියවෙන බොහොම රසවත් ගීතයක් රංජන් ලෑස්ති වෙලා ඉන්න මේ ගීතය අපේ මේ වැඩසටහන හැඩ කරන්නට අවුරුද්ද ගැන කියවෙන මේ අසිරිපන්ත් ගීතයෙන් අපේ වැඩසටහන හැඩ කරන්නට බටිති හඬ දෙන අවුරුද්ද දින 365කට පසු වෙන අවුරුද්ද සිරිත් මිරිත් වත බුලතින් සමරන අවුරුද්ද කැවුම් ගොකිත් මුං අතිරස සමගින් අවුරුද්ද කිරියෙන් පැණියෙන් මේසය උතුරන අවුරුද්ද පෙරබදු මල් සුපිපි ගම හැඩ කළ අවුරුද්ද රබන් සුරල් රතිඤ්ඤා මැද උපවන අවුරුද්ද කඩල පාන් හිග නැති අවුරුද්ද සනකෙලි ගිනි කෙලි මැද සිට සුසුවන අවුරුද්ද හිතවත් කම් නෑද කම් මතුවෙන අවුරුද්ද දුරාචාර සුරාසූදු අඩුවෙන අවුරුද්ද කාමය සමගිය සොම්නස හද රැඳි අවුරුද්ද එකමුතු කම සිත් තුල ඇති කරවන අවුරුද්ද දොළොස් මාසක් ගත වූ පසු එළඹෙන අවුරුද්ද දුක සැප අතරින් දිදුලන සිංහල අවුරුද්ද දුක සැප අතරින් දිදුලන අවුරුද්දේ අපි කතා කරන්නේ ගම්මැද්දේ ජනකතා වගේම ගංගොඩේ අඳුරේ මේ වගේ වටිනා කියන පොතක් සම්පාදනය කරපු ගාමිණී කන්දේපොළගෙන් අපි කැමති දැන කියා ගන්නට. ගාමිණී අද දවසේදී මේ ජනශ්‍රුති මේ ජනවහරේ දේවල් මේ වගේ මේ අපේ
වටිනා කියන සාරයන් හරයන් අධ්‍යයනය කරන පර්යේෂණය කරන තරුණ පරපුර මම හිතන්නේ බොහොම අතලොස්සයි ඉන්නේ. මේ අතර ඔබ මේ ජනශ්‍රුති පර්යේෂණය කළා විවිධාකාර පොතපත් අපේ සම්පාදනය කළා අපේ සමාජයේ දායාද කිරීම. මේකෙන් ඇති ප්‍රයෝජනක් තියනවාද කියලා තමයි ඇතෙමුකට හිතෙන්නට පුළුවන්. සැබවින්ම ගාමිණී මේ වගේ අපේ ජනශ්‍රුති මේ අපේ ජන මූලාශ්‍රය එක්තැන් කිරීමේ වැදගත්කම ඔබ කොහොමද අපේ තරුණ පරපුරට දැනුවත් කරන්නේ? උචාමික මේ ජනශ්‍රුතිය කියන්නේ ඇත්තටම ජන ජීවිතයේ කැඩපතක්. ජන දිවියේ කැඩපතක් ජනශ්‍රුතිය කියන්නේ. ජනශ්‍රුතියෙන් අපට හෙළිදරව් කරගන්න පුළුවන් එදා සමාජයේ ආර්ථික සංස්කෘතික දේශපාලන සමාජීය වටිනාකම්. විතරක් නෙමෙයි මේ මනුස්ස සමාජයේ අධ්‍යයනය කරනකොට දැන් ඔය මැලිනෝස්කි වගේ මානව විද්‍යාඥයන් ජනශ්‍රුතිය ඊටම පෙරාරුම් විදිහට ප්‍රයෝජනයට ගත්තා. ඒ නිසා මේ අපිට තාම මම හිතන්නේ ලංකාවේ ජනශ්‍රුති පර්යේෂණ සඳහා නිසි ඇගයීමක් සහ නිසි අවධානයක් යොමු වෙලා තියෙනවද කියලා හිතන්න අමාරුයි. ඒ ගැමියන් තුල තිබුණු සිතුම් පැතුම් ආකල්ප අපිට ඊටාම විශාල වශයෙන් වැදගත් වෙනවා අපේ ඉදිරි සමාජයේ නිර්මාණය කරගන්නකොට ඉදිරි සමාජය අඳුන ගන්නකොට. ඉතින් තරුණ පරපුර මම හිතන්නේ ජනශ්‍රුති පර්යේෂණ වගේ දේවල් වලට යොමු නොවෙන්නේ විවිධ හේතු තියෙන්න පුළුවන්. ඒ සඳහා තාක්ෂණික හේතු සහ මේ ලෝකේ යන විදිහට දැන් යන මාර්ගයත් එක්ක. නමුත් ජනශ්‍රුතිය හැදෑරීම මම හිතන්නේ සියලු නිර්මාණකරණයට ලොකු අඩිතාලමක් වෙනවායි කියලා මම හිතනවා. සියලු දෙනාට අපි කියමුකෝ කවියෙක් වෙන්න පුළුවන්, ඔහු නවකතා රචකයෙක් වෙන්න පුළුවන්, සාහිත්‍ය ශාස්ත්‍රයෙන් බැහැර පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ජනශ්‍රුතිය අවබෝධ කර ජනශ්‍රුතිය තමයි පදනම වෙන්නේ. ජනශ්‍රුතිය තමයි මුල. ඒ නිසා ඒක අඳුන ගැනීම ඉතා වටිනවා. තරුණයන්ට මම කියන්නේ මගේ අත්දැකීම මම දන්නවා නිර්මාණයක් කරද්දී දැන් සමහර තරුණයෝ හිතන මේ බොහොම ගතානුගතික දේවල් මේ ජනශ්‍රුති පර්යේෂණ ඒවා ජනකතා හොයන ඒවා. නමුත් සම්ප්‍රදාය කියලා කියන්නේ ගතානුගතිකත්වය නෙවෙයි කියන එක. සම්ප්‍රදාය කියලා කියන්නේ අපිට සම්ප්‍රදාය නැතුව අපිට ඉස්සරහට යන්න බෑ අත්‍තරම. ගතානුගතිකත්වය කියන්නේ වෙනම එකක්. දැන් සමහරව හිතනවා මේවා ගතානුගතික දේවල් කියලා. නමුත් අපි සම්ප්‍රදාය අඳුනගෙන මේකේ ජීවය ලබා ගන්න පුළුවන් නම් මම නිතර විශ්වාස කරන දෙයක් තමයි අපි සම්ප්‍රදායෙන් තමයි නූතනත්වයට ගලප ගන්නවා. ඔව් මට මතක් වෙනවා ආචාර්ය පණ්ඩිත අමරදේවයන් මේ අපේ මේ වර්ග සභාවට මේ අපේ සාහිත්‍ය වැඩසටහන සහභාගී වෙලා ඉතා අනගී අදහසක් ප්‍රකාශ කළා. එතුමන් කිව්වා පැරණන් ගත්මකින් නොපෙළෙන කුසේ යාමයි මේ අද දවසේ තරුණයන් කල යුත්තේ කියලා. පැරණන් ගත්මකින් නොපෙළෙන කුසේ ඉතරට යාම කියන. ඒක ඉතා වටිනව නේද? ඇත්තටම කියන්නේ දැන් මේ මම හිතන්නේ මේ ලෝක ප්‍රකට සෑම නිර්මාණ රචකයෙක්ම සහ ලංකාවේ විශිෂ්ටත්වයට පත් වෙන සියලු නිර්මාණකරුවන් මේ සම්ප්‍රදායත් එක්ක ගියපු අය. මේ මහගම ශේඛර වෙන්න පුළුවන්, එද්රිත සරච්චන්ද්‍රයන් වෙන්න පුළුවන්. ඒ සියල්ල සම්ප්‍රදායත් එක්ක ගියපු අය. මේ ඒ සම්ප්‍රදාය අමතක කළේ නෑ අය. ඒ නිසා මම හිතන්නේ තරුණයන්ට මොන තාක්ෂණික මෙවලම් මාවත් මම හිතන්නේ සම්ප්‍රදාය අමතක කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න බෑ ඇත්තටම. මම හිතන්නේ නවාරක ගැමි කවියක් අපිට පුළුවන් මේ වෙලාවේ රස විඳින්න රංජන් සිරිරත්න සැදී පැහැදී ඉන්නවා අපේ වැඩසටහන මේ සල්මල් උයනේ කියන ගීතයෙන් අපේ මේ වැඩසටහන රසවත් කරන්නට. මේ හරහත් අපිට කියාපාන්නේ අපේ බසේ තියෙන රසේ. මේ බසේ තියෙන රසේ අපිට කියාපාන්න ජනශ්‍රුතිය ජන කවි ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසාමයි අද අපේ වැඩසටහන මේ බක්මහේ අසිරියත් එක්ක මේ වැඩසටහනත් බොහොමත්ම අසිරිමත් ඉදිරිපත් වෙන්නේ. රංජන් සූදානම් වෙන අතරේ මම හිතනවා අපේ ඔබේ හඬින් අපිට පුළුවන් මේ බක්මහේ අසිරිය ගැන කියන සල් උයනේ මේ වගේ රසවත් ගීත මේ වෙලාවේ රස විඳින්නට. මල් මිහිරාවේ මේ අපේ ගැමි ජනවහර නාදමාලා හරහා අපිට පේනවා ගාමිණී අපි කතා කරමින් හිටියේ අපේ මේ පැරණන් ගත්මගේ නොපෙරේණිය කුසේ ගමන් කිරීමේ තියෙන වැදගත්කම. මේ ගැමි නාදමාලා ඔස්සේ මේ ගැමි වදන් ඔස්සේ ඇහෙන මේ ජනවහරේ වදන් ඔස්සේ ඇහෙන මේ ගීත හරහා අපිට කියාපාන්නේ මේ රංජන්ලා යන මේ ගමනත් අපේ මේ පැරණන් ගත්මගේ තමයි මේ නොපෙරේණිය වගේ ඉදිරියට යන්නේ කියලා. ගාමිණී මේ තුල තියෙන ඉතා වටිනා කියන අදහසක්. ඔබ කිව්වා අපේ පදනම කියලා ජනශ්‍රුතිය අපේ
කැඩපත කියලා ජනශ්‍රුති. මේ කැඩපත පදනම බිඳගෙන අපිට මේ ඉදිරියට යන්න පුළුවන්ද කියලා ගැටලුවක් අපිට ඇති වෙනවා ගාමිණී. බොහෝ දෙනා යන ගමන් බොහොම ඉක්මන් කොටයි කියන වගේ මේ తాවකාලික ගමන යන්නේ. නමුත් මේ රත්නශ්‍රී විජේසිංහ මහගමසේකර වගේ ඔබ කිව්වා වගේ මේ අයගේ ගමන ඉතාමත්ම දීර්ඝ කාලීනයි. මේ සදාතනික ගමනක් මේ තුල තියෙන්නේ. මේ වෙනස කුමක්ද ගාමිණී ඔබ දකින්නේ? මම හිතන්නේ ඒක තමයි දැන් අර මේ ඒ පදනමක් නැති ඒබඳු නිර්මාණ මම හිතන්නේ අර මේ ආව ගියා සෝඩා බෝතල් ගැටුවා වගේ රැලි එනවා. ඇත්තටම රැලි ඇවිල්ලා ඒ රැල්ල යනවා. ඉතින් අර නමුත් අර අපිට තියෙන මේ අපි මේ පදනම විනාශ වෙන්නේ නැහැ. මම හිතන්නේ අර මේ පදනම එක්ක එන නිර්මාණකරු කවදාවත් විනාශ වෙන්නේ නැහැ. අනිත් එක මේ වෙලාවේ අපි අගය කරන්න ඕනේ ඒ ගම්වල ඉන්න නිර්මාණකරු ශාමගේ. දැන් ඔය කියන්නේ මේ ඒ අය තමයි අපි ජනශ්‍රුති අධ්‍යයනය කරන්නේ ඒ අයගේ නිර්මාණ. දැන් අපේ නිර්මාණ නෙමෙයි අත්‍තරම. අපි එකතු කරනවා ඒ තාම ඒ කතාවට පසුබිම් චරිත ඉන්නවා ශාමගේ. ඒ චරිත මේ දැන් මට එක උදාහරණයක් කියන්න පුළුවන්. මේ දැන් මේ බක්මාසෙත් එක්ක මේ කතාව සම්බන්ධ වෙන නිසා අවුරුද්දත් එක්ක සම්බන්ධ වෙන නිසා දැන් අවුරුද්දට සූදානම් වෙනවා ගැමියෝ සූදානම් වෙන්නේ ප්‍රධාන වශයෙන් ශාස්ත්‍රීයත්වයේ අපේක්ෂා කරන්න වුන් ප්‍රධාන දේ තමයි කුඹුරු ගොවිතැන. කුඹුරු ගොවිතැනෙන් අස්වනු නෙලලා ඒකේ අස්වනත් එක්ක තමයි අවුරුද්දේ ප්‍රීතිය භුක්ති විඳින්නේ. ඉතින් මේ මම එක ජනකතාවක් උදාහරණයකට ගන්නම්. දැන් ඔය මට මේ ජනකතාව ඇත්තටම කිව්වේ හෙනව WM කපුරු බණ්ඩ කියන ගොවි මහත්තයා. එතුමත් ඒක අහගත්ත කතාවක්. ඒ කතාවේ එන විදිහට මේ අපි අර අත්තම් ක්‍රමයට තමයි මේ කමතේ වැඩ කටයුතු කරන්නේ. දැන් කමත එක ගොවියෙකුගේ වැඩක් ඉවර කරගන්න ගමේ හැමෝම මේ කමතට යනවා. අත්තම් ක්‍රමයට ගිහිල්ලා එතකොට තමයි මේ සාමූහික බවත් එතන තියෙනවා. ඉතින් එක කම්මැලි ගොවියෙක් ඉන්නවා. ඒ කම්මැලි ගොවියා අනෙත් ගොවියන්ගේ කමතේ වැඩට යනවා. ඔහු ගිහිල්ලා මේ එයා මෙහෙම කියනවා දැන් මේක එළි වෙනකම් මේ වැඩේ තියෙනවා. ඒ නිසා මම එහෙනම් හුලුවත් අල්ලගෙන ඉන්නම් කියලා. ඒක කමන්නේ නැහැ එහෙමනම් කියලා අනෙත් ගොවියා හැමෝම ඒ කමතේ වැඩ මෙයා හුලුවත් අල්ලගෙන ඉන්නවා. දැන් ඊට පස්සේ එයාගේ දැන් මේ කමතේ වැඩ කටයුතු ඉවරයි ඊළඟට අනිත් කමතට යනවා. ඒ ගොවියත් වෙන කම්මැලි ගොවිය එයත් ඒ කමතේ ඉඳගෙන එදත් කියනවා මම එහෙනම් හුලුවත් අල්ලගෙන ඉන්නම්. ඔයගොල්ලෝ එහෙනම් වැඩ කරන්න මේක හරි අමාරු වැඩක් නේ කියලා. එදත් හුලුවත් අල්ලගෙන ඉන්නවා අනිත් අය ඔක්කොම වැඩ මෙහෙම ගිහිල්ලා ගමේ හැමෝගෙම වැඩ කටයුතු ඉවර වෙනවා. අවසානයේ මේ කම්මැලි ගොවියගේ කමතේ පොළ පාගන දවස එනවා. ඉතින් අනිත් ගොවිය හැමෝමත් එනවා මේ වැඩේට මෙයාත් ආවනේ. එන්නේ හැබැයි මේ ඔක්කොම ගොවියෝ එන්නේ හුලුවතු අරගෙන. හුලුවතු අරගෙන එන්නේ මෙයා බලනවා මේ මොකද මේ කියලා. අනිත් ගොවිය හැමෝම කියනවා අපි හුලුවත් අල්ලගෙන ඉන්නම් ඔයා කොලේ පාග ගන්න මේ ඔයා අනිත් අයගෙටත් එහෙමනේ කරේ කියලා. ඉතින් මේක ගමේ තියෙන කතාවක්. ඉතින් මේක ඇතුලේ තියෙන බලන්න සාමික මේ යටිපෙළ නේද? දැන් සාමූහිකත්වයෙන් වැඩ කරන්න බැයි නම් එකඟ නැත්තම් ඒකෙන් අපිට පාඩම් උගන්වනවා. ඉතින් ඒක තමයි දැන් අවුරුද්ද කියන්නේ මේ සාමූහිකත්වයේ සංකේතය. ඒ සාමූහිකත්වයේ සමගිය සමාදානයේ මේවා අපිට ගන්න පුළුවන්. අපි මේ නිර්මාණකරුවන්ට ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කරන්න ඕනේ. ඇත්තටම ඔවුන්ගේ නිර්මාණ දායකත්වය මේ සමාජයේ දායාද කිරීම ගැන. ගාමිණී අපිට පුළුවන් ගම්මානේ අසිරියයි ඒ වගේම සබහාදාමේ අසිරියේ අත්විඳින ගීතයක් මේ වෙලාවේ රංජන් සිරිවිරත්න අතේ තියෙනවා. රංජන් අපි කැමති විරිඳු ගායනාවෙන් මේ ගම්මානේ අසිරියයි සබහාදාමේ අසිරියයි මේ අවස්ථාවේ අපිට රස විඳින්නට හැකියාව තියෙනවා නම් ගලනා දියවර ලතා
තැනයි අපේ ගම්මානයේ තුරුලතා ගම්මානයේ තුරුලතා පිවිතුරු කම රකිමිනේ පැවතින හිඳුවර ගුණි අලංකාර ගතිලා සුසඳ ගම්මානෙනි ඇති උනි ගම්මානෙනි ඇති උනි හඬ දෙන්න පවන් තනහි මුදු මනල වන් ගත සිත කිති කවන්නේ වනවතුලෙන් මෙන්න පවන් වනවතුලෙන් මෙන්න පවන් මම හිතන්නේ වනවදුලෙන් එන පවන් වලින් අපිට දැනෙන්නේ අපේ ගමේ අපේ බස්සේ තියෙන රසය වගේම අපේ ගමේ තියෙන ඒ නිවහල් බව ඒ මිහිරියාව තමයි අපිට දැනෙන්නේ. ගාමිණී ඔබ ඊට රසවත් කතා කීපයක්ම කිව්ව ගම්මැද්දේ ජනකතා අතරින් එන කතායි ඔබ අපිට පැහැදිලි කරේ. සතුන් හා බැඳුණු කතා මේ වගේ විවිධාකාර කතා ගොඩක් අපිට ගම්මැද්දේ ජනකතා ආසෙන් අහන්නට දකින්නට අත්විඳින්නට අවකාශය තිබෙනවා. මේ වසරක් කියන්නේ සසරක් තරම් දිග කාල පරාසයක් නොවුනට බොහෝ විට ඔබ අතින් සම්පාදනය වෙන්නේ වසරකට එක කෘතියයි. මම හිතන්නේ මේ ආපබාන වගේ පොතපත අතින් සම්පාදනය නොවීමේ දුර්ලභ බව නිසා විය හැකි වසරකට එක පොතක් ඔබ අපේ මේ පාඨක ලෝකයට දායද කරන්නේ. ඔබේ ඉදිරි නිර්මාණ කාර්යයන් පිළිබඳව මේදී කතා නොකරොත් මේක අසම්පූර්ණ කතිකාවක් ගාමිණී. ඒ නිසා අපි කැමති ඒ පිළිබඳව දැන කියා ගන්නට. කොහොමද මේ දවස්වල අත්‍තරම ওই ජනශ්‍රුති පරිශ්‍රණ දිගටම අපි කරගෙන යනවා. මට මේ ජනශ්‍රුති පරිශ්‍රණ සඳහා ඇත්තටම ගමේ MD කුලරත්න කියලා විශ්‍රාමික ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරිවරයෙක් මට බෙහෙරින් උදව් කරන එතුමා තමයි මාත් එක්ක ගිහිල්ලා මේ මහජනයා අඳුනලා දීලා ඒ කටයුතු කරන්නේ. ඒ කටයුතු දීර්ඝව සිද්ධ වෙනවා. විශේෂයෙන්ම යාපහුව වගේ ප්‍රදේශයක මේ ලේඛනයට ආපු නැති ජනශ්‍රුති වටිනාකම් සහිත මේ විශාල නිර්මාණ සංඛ්‍යාවක් තියෙනවා. ඒ ටික අපි ගොනු කරගන්න උත්සාහ කරනවා. අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා ඉදිරියේදී ඒ සීළු ජනශ්‍රුති එක්තැන් කළා මේ වගේ වර්ග සභාවට ඇවිල්ලා අපිට ඒ පිළිබඳව දැනුවත් කරන්නට පැමිණෙන්නට කියලා. අපි ගමේට වගේම අපේ රංජන් සෙලිරත්නටත් අපගේ ප්‍රණාමයේ ප්‍රසාදයේ පුද කරමින් අපි සමුගෙන යන්නේ තවත් මේ වගේම වටිනා කියන සාරගර්භ විද්වතුන් හමුවෙන් ඔබට අදහස් ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වෙන අපේ සාහිත්‍ය වැඩසටහන පිළිබඳ නිරන්තර අවදීන් ඉන්න ඔබටත් පුළුවන් ඔබේ යෝජනා අදහස් එක් කරන්න. ඔබ දන්නවා අපේ ලිපිනයක් නිෂ්පාදක සාහිත්‍ය ශීර්ෂක ස්වාධීන රූපවාහිනී සේවයේ වික්‍රමසිංහපුර බත්තරමුල්ල. අපේ ප්‍රාර්ථනාව වෙනදා වගේම ආනන්දේ හා ප්‍රඥා මුසුණු සුන්දර අනාගතයක්.